දහසාන් දහසකට බුදුන්ට දේවයානන් වහන්සේ කියලා අපේ අතීත මුතුන් මිත්තෝ රජවරු ගාව වැඳ වැටිච්ච එක සාධාරණයි යන්නේ. ඒයි රජවරු තමයි ඒ කාලේ නීති හදන්නේ. නීති ක්‍රියාත්මක කරන්නේ රජවරු. අධිකරණ වැඩ කටයුතු කරලා යුක්තිය ඉටු කරන්නේ රජවරු. ඒ වෙලාවේ රජාව අවුස ගත්තොත් එක්කෝ පිටුවහල් කරයි නැත්තම් උල තියයි නැත්තම් දඬු කඳේ ගහයි. ආයෙත් එහෙමට මිනිහා. ඒ කියන්නේ ඒ කාලේ අපිට පුරවැසියෝ විදියට අයිතිවාසිකම් තිබ්බේ නැහැ. අපිට තිබුණේ රජා යටතේ වැඩ කළ යුතුයි. රජා යටතේ යටත්වැසියෝ විදිහට වගකීම්මයි අපිට තිබුණේ. රජාට සේවය කරන්නම තමයි අපිට බාර වෙලා තිබුණේ. මේක හරි අසාධාරණයි නේද? ඕන් ඔය රාජාණ්ඩු පාලනය ලෝකෙ ගොඩාක් රටවල් වල ව්‍යාප්ත වෙලායි තිබුණේ. ප්‍රංශෙත් රාජාණ්ඩු පාලනයක් තිබුණා. 1748 ඔය ප්‍රංශ රාජාණ්ඩුව විවේචනය කරා එක චරිතයක්. ඒ තමයි චාල්ස් මොන්ටෙස්කියු. එයා පොතක් ලිව්වා The Spirit of Law කියලා. ඒ කියන්නේ නීතියේ සාරය කියලා පොතක් ලිව්වා. එයා එකෙන් කිව්වා රජතුමා ගාව මේ බලය එකතු වෙලා තියෙන එක හරිම අසාධාරණයි. ඒක නිසා ඒ අත්නෝමතික බලය අපි කෑලි 3කට කඩමු. නීති හදන්න අපි එක ආයතනයකට දෙමු. ඒකට ව්‍යවස්ථාදායකයෙක් කියමු. නීති ක්‍රියාත්මක කරන්න තව ආයතනයක් හදමු. ඒකට අපි විධායකයෙක් කියමු. යුක්තිය ඉටු කරන්න අපි තව ආයතනයක් හදමු. ඒකට අපි අධිකරණය කියමු කියලා එයා බලතල බෙදීමේ සිද්ධාන්තය කියන සංකල්පය ඉදිරිපත් කරා. ඕන් ඔය සංකල්පය ඉක්මනටම උකහාගත්තා 1787 ජේම්ස් මැඩිසන්. ඒ ඇයි ඇමරිකාවේ ව්‍යවස්ථාව හදන්න. ඇමරිකාවේ ව්‍යවස්ථාව හදද්දිත් එක්කෙනෙක්ට ඔක්කොම බලය දුන්නේ නෑ. නීති හදන්න කොංග්‍රසයේ හෙවත් පාර්ලිමේන්තුවට chance එක දුන්නා. නීති ක්‍රියාත්මක කරන්න ජනාධිපති කෙනෙක්ව හැදුවා. නීතියේ තියෙන අඩුපාඩු ටික පෙන්නලා දීලා යුක්තිය ඉටු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයක් හැදුවා. ඇමරිකාව බලතල බෙදීමේ සිද්ධාන්තය පළමු වරට ක්‍රියාත්මක කරා. ඒක හරිම සාර්ථක නිසා ලෝකෙ ගොඩාක් රටවල් ඒක අනුගමනය කරා. බලන්නකෝ එක සංකල්පයක් ලෝකෙ දේශපාලනයේ කොච්චර දේවල් වෙනස් කරලා තියෙනවද? ඔව මේ පොලිටිකල් සයන්ස් වල තියෙන කතානේ. ඔයාලා ආර්ට් කරනවා නම් පොලිටිකල් සයන්ස් කරන්න. පොලිටිකල් සයන්ස් කරනවා නම් මේ මෙතනට එන්න ගොඩ දාලා දෙන්නම් සත්තයි. මේ පහල තියෙන නම්බරයට කතා කරලා කියන්නකෝ අපිටත් මේ සෝමසර්ගේ පන්තියට එන්න ඕනේ කියලා. එච්චරයි.